ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. අපි ඉන්නේ රජගහ නුවර. අද වර්තමානයේ හඳුන්වන්නේ රාජ්කිර කියලා. ඉතින් රජගහ නුවරට ආපු වෙලාවේ අලුත්ම අත්දැකීමක් ගන්න තමයි මේ යන්නේ. බලමු ගිහිල්ලා කොයි වගේ ගමනක්ද කියලා. අපි රජගහ නුවර විදුලි පුටුවේ යන්න හදන්නේ අද. හරි ලස්සන අත්දැකීමක් හැමෝගෙම ජීවිතවලට එකතු වෙන තාමත් වටින ගමනක් තමයි මේ ගමන. यात्रीगण कृपया ध्यान दें। कृपया ट्रेन से उतरने से पहले साथ ही कतार इनमें से सभी एवं भीड़भाड़ वाले जगहों पर अपनी मोबाइल पूरे को यत्र तत्र न फेंकेंगे। धन्यवाद। आपकी यात्रा मंगलमय हो। ඒකේ බයයි යට ගල් වල පේනවනේ. ඒකේ පුටු වල කියන්නේ. ඔව් ඒකේ පුටු එකේ. එක්ක නැහැ. මේක බය. ඒ වගේ තමයි ඔයාලා ඉස්සර ගියේ. ඔව් ඒ පුටු එකේ. ඕකත් හොඳයි නරක නෑ. නෑ නරක නෑ. ඉතින් මොකද කරන්නේ ඉතලා යන්න තිබ්බෙකනේ. පැන්නොත් විතරයි වැටෙන්නේ. ඔව්. ඕන් එන්න තියෙන පාර හරියට බලන්න. දඟලන්න තෝ මේ වැඩ කරගන්නේ. හැබැයි වෙන්නොත් නම් ඉතින් සුම්මම තමයි ඈ. බලන්න එපා ඒකට බය. පෙර පවකට. නෑ. එහෙම වෙලා නෑ කවදාවත්. ඒක වළක්වන්න බෑ. එන්න තියෙනවා. පෙර පවුනේ පෙර කරුම ඒවා. මේ අන්නාවෙන්නේ ගියේ මේ වගේ. අනේ එනිකට අඩු වෙන කට්ටිය එන්නේ ආයෙනවනේ. ඈ? හිමි එන්න. කන්ද උනා ගන්න බැහැ. කරන්ට් එක නෑ. මට මෙබ්බි මේ ඉන්නකොට කඳු තිබ්බත් මේ අපේ නෙවෙයි කියලා ඉන්දියාව කියලා හිතෙන්නේ නැහැ. මම ගැලසෙන ගමන කොහමද? ගමන කොහමද කියලා ඇහුවා. කොහොම හොඳයි හම්. ආ. හොඳ. ගමන කොහමද? හොඳයි සමහරවිට. විස්තර කරන්න එනවද එතනට? ඔව්. ගමන කොහමද? හොඳයි. না মায়েরা সবসময় প্রায় উঁচুতেই থাকে। ঠিক আছে আমরা হোয়াটসঅ্যাপে পাঠিয়ে দেবো না যে ছবিগুলো তুলছি। আরে ঠিক আছে মোবাইলটা রাখুন মোবাইল ফোনে না ছবি তুলছি সেগুলো হোয়াটসঅ্যাপে পাঠিয়ে দেবো। ঢুকিয়ে রাখো হনুমানে নিয়ে যাবে কিন্তু এই যে হনুমানে নিয়ে যাবে কিন্তু දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ජපන් විශ්ව ශාන්ති ස්තූපය තමයි මේ ඉදිරිපසින් තියෙන්නේ. මොකද්ද? දැන් මේ වගේ ස්තූප
මේ ස්තූපය සම්පූර්ණම නිර්මාණය වෙලා තියෙන්නේ ජපන් කලා සම්ප්‍රදායට තමයි මේ ස්තූපය නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? බැලූ බැල්මටම පේනවනේ අපේ සංස්කෘතියකට නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි කියලා. නේද? එතකොට මේක සම්පූර්ණම නිර්මාණය වෙලා තියෙන්නේ ජපන් සංස්කෘතියට. ඒගොල්ලන්ගේ ආකෘතියට, ඒගොල්ලන්ගේ කලා සම්ප්‍රදායට තමයි මේ ස්තූපය සම්පූර්ණම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වගේ ස්තූප හදන්න විශේෂ හේතු කාරණා කීපයක් තියෙනවා. මේ ස්තූපය හඳුන්වන්නේ විශ්ව ශාන්ති කියලා. මොකද්ද? විශ්ව ශාන්ති. විශ්ව ශාන්ති කියන එකේ අර්ථය තමයි ලෝකයට යහපතක් වේවා කියන අදහසින් තමයි මේක හදලා තියෙන්නේ. ලංකාවේ මේ වගේ චෛත්‍ය 3ක් තියෙනවා. එකක් අම්පාරේ තියෙනවා, තව එකක් තියෙනවා සිරිපාදේට හැටන් පැත්තෙන් නගිනකොට, තව එකක් තියෙනවා ගාල්ලේ රූමස්සල. ලංකාවේ තියෙනවා මේ වගේ 3ක්. ඉන්දියාවෙත් මේ වගේ චෛත්‍ය කීපයක්ම තියෙනවා. එතකොට මුළු ලෝකෙම මේගොල්ලෝ මේ වගේ ඒවා සකස් කරලා තියෙනවා. ජපානයේ අය මේවා සකස් කරන්න ප්‍රධාන හේතුව තමයි ජපානයේ හිරෝෂිමාවට පරමාණු බෝම්බ වැටෙනවා. අදටත් ඒ බිමේ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා අදටත් ශාරීරික ආබාධ වලින් දරුවෝ ඉපදෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරා ලෝකේ කිසිම රටකට මෙවැනි විපතක් නොම වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ ස්තූප ගොඩනගලා තියෙන්නේ. එතකොට ඔය ලෝක යුද්ධවලදී දැන් මේ දවස්වලත් යුද්ධ වදිනවා. ඒ වගේදී හෙළන පරමාණු බෝම්බ ඒවා බිමට වැටුණාට පස්සේ ඒවා පසත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඒ රසායනික ද්‍රව්‍ය ඇතුල් වෙලා අපි බොන වතුර, බොන කෑම වර්ග ඒ සියලුම දේවල් වලට එකතු වුණාට පස්සේ ඒ වගේන් තවත් ශාරීරික ආබාධතා ඇති වෙනවා. දැන් අපිට අපි දන්න කාරණාවක් නේ. දැන් අනුරාධපුර පැත්තට යනකොට වතුර බොන්න බැරි ප්‍රශ්නේ තියෙනවානේ. එතකොට ඒක පෙරලවණි වතුර බොන්න. එහෙම නැති වුණොත් දීර්ඝ කාලයක් තිස්සේ වතුර එක පානය කරොත් වක්ගොඩු අමාරු වලට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ පොළොවට එකතු වෙන රසායනික ද්‍රව්‍ය නිසා අදටත් දැන් පරමාණු බෝම්බ හෙලලත් වසර ගණනාවක් ගිහිල්ලා අදටත් ඒ ප්‍රදේශවල අලුත ඉපදෙන දරුවෝ ශාරීරික ආබාධතා සහිතව ඉපදෙනවා. ඒ නිසා විශ්ව මේ චෛත්‍ය නිර්මාණය කරමින් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරා මුළු විශ්වයටම මෙවැනි විපතක් කවදාවත් නොම වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ චෛත්‍ය ගොඩනගලා තියෙන්නේ. රත්නගිරි කන්දේ උඩ මුදුනේ, රත්නගිරි පර්වතයේ උඩ මුදුනේ තමයි මේ චෛත්‍යය පිහිටලා තියෙන්නේ. මේ චෛත්‍යයේ මළු 3ක් තියෙනවා පැදගුණු කරන්න. ප්‍රධාන වශයෙන් මළු 3ක් තියෙනවා. මේ මළු 3 ඔස්සේ පැදගුණු කරන්න පුළුවන් චෛත්‍යය. එතකොට මේ චෛත්‍යයේ මේ හැම කවුළුවකම තියෙනවා බුදු පිළිම. විවිධ බුදුහාමුදුරන්ගේ විවිධ මුද්‍රා සහිතව තමයි මේ බුද්ධ ප්‍රතිමා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් එහා පැත්තේ තියෙනවා ජපානයේ ඒ ආකෘතියටම නිර්මාණය කරපු විහාරයක්. ඒ විහාරයට ගියාම පැණි රස පොඩි සීනි බෝල ටිකක් දෙනවා. ඒක ඒගොල්ලන්ගේ සංස්කෘතියක්. දැන් වියට්නාම් කට්ටිය ගත්තොත් වියට්නාම් එක්කෙනෙක් එක පැයක් ඉඳගෙන හිටියොත් ග්‍රීන් ටී 10ක් විතර බොන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කෙනෙක් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ දෙනවා පොඩි මෙච්චරක් විතර කප් එකකට ග්‍රීන් ටී එකක්. ඒක බොන ගමන් තමයි කතා කරන්නේ. අපි වතුර බොනවා වගේ. ඒ වගේ මේ විවිධ සංස්කෘතීන් වලට, විවිධ ආගම් වලට, විවිධ ජාතීන් වලට එක එක දේවල් තියෙනවා. ඒ වගේ ඒගොල්ලන්ගේ විහාරයට ගියාම ඒගොල්ලෝ දෙනවා සීනි බෝල ටිකක්. ඒක ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන් මේ පැණි රස පොඩි කෑමක් දෙනවා. ඒකත් අරගෙන එතනින් පිටිපස්සේ තියෙනවා සම්පූර්ණ මගධ ජනපදය. බුදුහාමුදුරෝ මං අර ඔබට වර්ණනා කරපු බුදුහාමුදුරෝ දේශනා කරපු මේ මගධ ජනපදයේ එතනින් පල්ලෙහා පැත්තේ තියෙනවා. අපි ඇත්තටම මේක බලන්න නෙවෙයි ආවේ. අපි කේබල් එක්ක නැගලානේ ආවේ. ඒක ඉන්දියානු මුදල් වලින් රුපියල් 250ක මුදලක්. ඕක ඇත්තටම ජපානයේ අය හැදුවේ මේකේ උඩට අවශ්‍ය කරන ද්‍රව්‍ය ගේන්න. ඒ කියන්නේ සිමෙන්ති, වැලි, පස් ආදී දේවල් ගේන්න තමයි ඒගොල්ලෝ මේක නිර්මාණය කරගත්තේ. හැබැයි පසු කාලීනව ඉන්දියානු මේ බිහාර රජයේ ආදායම් මාර්ගයක් බවට ඒක පත් කරගෙන තියෙනවා. අද විශාල ලෙස දෛනික ආදායමක් ලබනවා ඒකෙන්. හැබැයි අපේ ප්‍රධානම කාර්යය මෙතනින් තව අඩි 250ක් විතර පල්ලෙහාට බහින්න ඕනේ. බුදුහාමුදුරු වැඩ හිටපු ගෙජ්ජකෝට පර්වතය බලන්න. එතනට අපි යන්න ඕනේ. ඒ නිසා දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ උඩට ගිහිල්ලා මේ චෛත්‍යයත් බලලා ඊට පස්සේ එහා පැත්තෙන් තියෙනවා විහාරේ. ඒ විහාරෙත් බලලා සීනි බෝල අහුරකුත් අරගෙන එතනින්ම පිටිපස්සේ තියෙනවා මගධේ කෙත්තිආය. බුදුහාමුදුරුවෝ මගධ කුඹුර පෙන්නලා තමයි, මගධේ කෙත්තිආය පෙන්නලා තමයි කිව්වේ භික්ෂුන් වහන්සේලාට සිවුර මේ විදියට සකස් කරගන්න කියලා. මොකද කුඹුරේ ලියද්ද වෙන් කරලා නියර වෙන් කළා ගාන්න තියෙනවා. ඒ වගේ තමයි සිවුරු මහගන්න කිව්වේ භික්ෂුන් වහන්සේලාට. සරුසාරමත් මගධ ජනපදය පල්ලෙහා පැත්තෙන් පේන තියෙනවා. වැටායිනට ගියොත් මගධේටම යන්න පුළුවන්. හරිද?
ආයෙ හොයන්නවත් හම්බ වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා